ජේසුස්ගේ 2025 සැප්තැම්බර් මාසයේ 28 වෙනි ඉරිදිනයි. මෙන්න මාගේ 20 වෙනි මෙනෙහි කිරීම. දේවවචනය ඇසීමට නම් ඔබගේ මනස හැදිය යුතුයි. මනස හැදුවොත් අපි සියලු දෙනාම ඇස් පියා ගනිමු. ආදරණීය පියාණෙනි, මේ මොහොත ඔබ වහන්සේට බාර කරමි. මේ ඇහුම්කන් දෙන සියලුම හදවත් වලට කතා කළ මැනව. ජේසුස් වහන්සේගේ නාමය කියා අයදින කවුරු නමුත් ගනු ලබන්නෝය. මම සුද්ධ බයිබලයේ සුද්ධ වචන වලින් කතා කරද්දී සුද්ධාත්ම වහන්සේ ඔබගේ හදවතට කතා කරයි. ලෝක පුරා ගැලීම ගෙන දෙන පිණිස පහන් එළියක් ලෙස මම ඔබට ලැබෙමි. දුර්වලම අන්ධකාරයෙන් සිටින ජනයාට ආලෝකයක් ලබා දීම සඳහා මාගේ දිව ආලේප කළසේක. මේ කතා කරන වචන වලින් ජේසුස් වහන්සේ ඔබගේ හදවතට කතා කරනවා කියා හිතා ගන්න. ඔබ කන් යොමු කර මා කියන දේට සවන් දෙන්න. මම කියන දේ වචන වලට කනින් නසා හදවතට දාගන්න. අහසක් පොළොවත් පහ වී යන්නේය. එහෙත් මාගේ වචන කිසිදා පහ වී නොයන්නේය. මාත් සමග කියවන්න. ආදරණීය පියාණෙනි, සුද්ධාත්ම වහන්සේ කතා කරන්නේ මනුෂ්‍යයන් තුළිනි. වීරන්ට කන් ඇහෙන්නේ නැහැ. දේව වචනය ඇසීමට නම් අපගේ කන විවෘත කළ යුතුයි. පියාණෙනි, මෙන්න මාගේ කන විවෘත කළා. මට කතා කළ මැනව. මේ පැය දිව්‍යන් වහන්සේගේ පැයයි. දිව්‍යන් වහන්සේගේ හඬ ඇසීමට නම් මාගේ හදවත විවෘත කළ යුතුයි. පියාණෙනි, මෙන්න මාගේ හදවත විවෘත කළා. මට කතා කළ මැනව. අද දින සිට මම තීරණයක් ගන්නවා. සාතන්ව මාගේ ජීවිතයෙන් එළවා දමන බව. එය ඔබ දේවවචනය අත්කරගන්න. ඔබගේ හදවත විවෘත කරන්න. ඔබ ළඟයි හදවත නැමැති දොරේ යතුරු තිබෙන්නේ. හදවත නැමැති දොර ඇරියොත් පමණයි ජේසුස් වහන්සේ අපගේ හදවතට ඇතුල් වීමට යන්නේ.